බල ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් තියෙනවා. නම් ගත්තු ක්‍රීඩාංගණයක් වුණත් ප්‍රදේශයේ ක්‍රීඩකයන් ඉක්මනින් වේගවත්ව දියුණු වෙන්නේ නැහැ කියන එකයි අපේ හැඟීම. තරුණ තරුණියන් අත්දවා ගැනීම සඳහා ක්‍රීඩා මට්ටම දියුණු කර ගැනීම සඳහා ඔබ ගෙන යන වැඩපිළිවෙල පැහැදිලි කළොත්. ක්‍රීඩාව නැංවීම සඳහා ඕමගම බල ප්‍රදේශයේ අපිට විශේෂ වැඩසටහනක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රතිපාදන සම්පාදනය කිරීමේදී අපි ඒකත් බලාපොරොත්තු වෙනවා ප්‍රජාමණ්ඩල හරහා මුදල් අරමුදල් සම්පාදනය කරගන්න. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ක්‍රීඩා පිටි අපි හඳුනාගත්ත ප්‍රදේශ කිහිපයක ක්‍රීඩා පිටි තියෙනවා. සහ අපිට පළාත් සභාවේ තියෙන යම් භූමි ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා ක්‍රීඩා පිටියක් බවට සංවර්ධනය කරන්න. අපි පෞගිය 2023 අවුරුද්දේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙත් අපි ඒක යෝජනා කරා පළාත් සභාවෙන් ප්‍රාදේශ සභාවෙත පවර ගන්න කියලා. අපි ඉතාම ඉක්මනින් ඒ කටයුත්තත් කරලා ක්‍රීඩා පිටියක් විදියට සභාව විසින් පාලනය කරන ක්‍රීඩා පිටියක් විදියට ඒ ක්‍රීඩා පිටි ගොන්නට ඒක එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩා ඇකඩමි ක්‍රීඩා ආයතන කීපයක් හදලා ප්‍රධාන ක්‍රීඩාවන් සංවර්ධනය කරන්න අපේ වැඩ පිළිවෙලක් තියෙනවා.